ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං අද බ්ලොග් එකක් ගේනවා කියලා හිතුවා. අපි යාළුවෝ එක්ක එළියට ගිහින් මොකද කරන්න කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මං හිතුවා අද ඒක ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න දැන් පේනවත් වගේ අපි දැන් එක යාළුවෙක් වෙනම් එක ගත්තා. දැන් අපි දැන් මෙයාත් එක්ක යන බස් එක ගන්න තැනට. ඒ තව දෙන්නේ ටිකක් පරක්කුයි. ඉතින් දැන් දෙන්නත් ආවට පස්සේ අපි යනවා දැන් අපේ ට්‍රිප් එක. ඔන්න නේද නිකඩා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි බස් දෙනා කරන පිස්සු වැඩ බලාගෙන. ඉතින් දැන් ඔයගොල්ලෝ බලනවා ඇති අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ඉපර්කොප් එකට. ඉතින් යාළුවෝ එක්ක පොඩි රාමක් ගහන්න තමයි යන්නේ. මෙතන අපිට සෑහෙන වෙලාවක් ඉන්න උනා. බස් එක චුට්ටක් යන වෙලා ගියා. ඉතින් මේ ඔයගොල්ලන්ට දැන් පෙන්නේ අපි එතන පිස්සු නටනවා. ඉතින් වීඩියෝ එක වෙනකම් බලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කරන පිස්සු දේවල්. අපි දැන් බස් එකෙන් බැහැලා ඉපර්කොප් එක පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තම කිව්වොත් දැන් ඔයගොල්ලෝ බලන්න ඇති අපි මේ මොනාටද යන්නේ කියලා. අපි යන්නේ ඇත්තටම එහෙම විශේෂ දෙයක් ගන්න නෙමෙයි. චුට්ටක් යාළුවොත් එක්ක රවුමක් ගහන්න. අනික අපි පොඩි දෙයක් ගත්තා. ඒක වීඩියෝ එකේ ඉස්සරහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවාද ගත්තේ කියලා. ඉතින් දැන් මේ වීඩියෝ එකේ පේනවත් වගේ අපේ යාළුවෙක්ට ආශාර පිටේ නගින්න ඕන කියලා. ආශාර පිටේ නගර යාගේ පන්නේ ගන්න ගමන් තමයි දැන් ඉන්නේ. එතන ජුවලරි ෂොප් එකක් තිබ්බා. ඉතින් අපි ඒකේ තියෙන ඒවත් බලලා එතන ඉස්සරහා ඔය එක එක කඩවල වලට ගිහිල්ලා ඒවත් බලලා තමයි ඔහොම ගියේ. අපි දැන් ඉන්නේ පෙප්කෝ කියලා ෂොප් එකක. ඒක අස්සෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ලස්සන පොඩි අයට ඇඳුම් තියෙනවා. පොඩි පොඩි බඩු ඒවා මේවා ගෙදරට අවශ්‍ය කරන දේවල් තියෙනවා. අපි ඒකෙන් චූටි පහන් දෙකක් තමයි ගත්තේ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කඩේ ඇස්සේ සෑහෙන වෙලාවක් ඇවිද ඉඳලා අපේ යාළුවම කැන්දන් කොහොම හරි තව කඩේකට ගියා. මම ගත්තේ චුටි පහන් දෙක. ඉතින් ඒකට මට ආසිතන හින්දා මම මේක ගත්තා.
මදුවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ පෙළේ සඳ සිසිලයි මාසිත පතන සුවේ ඒ සඳ නුබමයි ආද අපරේ මගේ ඇත සිත ඉඩනීමා නිතුකැන් පියවී සුවයාන කිය නැමගත්තට තැනේ මේ තියෙන්නේ අපි ගත්ත කැන්ඩල් එකේම ලොකු සයිස් එකේවා. ඊට පස්සේ අපි ගත්ත එක අරගෙන ඔහොම ගියා ඒ කඩෙන් එළියට ගිහින් එතන අර එහා පැත්තේ තිබ්බ තව කඩයක් මේකප් බඩු එහෙම තියෙන. ඒකෙත් අපි චුට්ටක් ඉතින් ඒකේ වටයක් ගහලා ආවා. පේනවනේ අපේ කට්ටිය කරන දේවල් මේ මොකක් හරි කඩයක් දැක්කොත් මොකක් හරිම ඔබදූපයක් හරියට බලනවා. අපේ කට්ටියගේ විදිය පේනවා නෙමෙයි. ඔය ඇදගෙන යනවා ඔය. හා? මේ තියෙන ඉතින් ගර්ල්ස්ලා ආසම තැනක්. ඉතින් අපිත් මෙතනට ඇවිල්ලා චුට්ටක් ඒකේ අපිට මොනවද තියෙන්නේ කියලා බලලා අපි ගියා තවත් වෙන තැනකට. බලනවා යාලට ගැලපෙන පාටක් තියෙනවද නැද්ද කියලා. ඔහොම තමයි ඉතින් අපේ කට්ටිය කඩේකට ගියොත් ආල්ලා ලේසියෙන් එන්නේ නැහැ. මටද නුබේ මදුවිත විදිරේ වෙරළ තලේ ඇනිතු හසරල්මා නිතඟ මේවා මොනවද මේ නෑ මොනවද මේකට කියන්නේ ඔව් පිස්තාච්චු ඉපර් කොප් එක ASCII අපි ඒකට ගියා ඔය දැන් හැලමින් එකනේ මේ මාසේ. ඉතින් ඒකට ලස්සන මේ පොඩි ඔය එක එක වෙස් මූණු මේව දාලා තිබ්බා. අපි ඒව චුට්ටක් බලලා කරලා අපි මොන හරි ගන්න තමයි ගියේ. මොකද දැන් අපි හදලා ඉතින් අපේ කට්ටිය දැන් හොඳටම බඩගිනි තද වෙලා තමයි මෙහෙම තියෙන්නේ. අපේ රාජාරි කියලා මේ අපේ මේ කවුද? මේ රාජාරි කියලා. අපි කුරුල්ලා මේ කිරිල්ලි. අපි කිරිල්ලි. ලස්සනයි. අනේ චොකලට්. මේක චොකලට්. ලවෙලි තලාවේ හමුවු වෙලාවේ නුඹෙද තොලින් පවසන හැඟුමන් හැකිද වලාවේ ලොබම මුලාවේ තමා නොගෙනුවට බින අලුයම් නොවනු සදේනේ. අපි කඩේකින් චොකලට් බෝතලයක් ගත්තා. ඊට පස්සේ කටේට තියෙන චොකලට් බෝතලේ මදීනේ. ඒක හින්දා අපි හිතුවා කපිචීනු අරගෙන එහෙම මොන හරි ගන්නවා කියලා. ඉතින් දැන් අපි ඒක ගන්න තමයි මේ යන්නේ. ඉතින් අපිට මෙතන මාර දේවල් ටිකක් තමයි උනේ. කොහොමද උතන කියලා අපිව ඔය කඩේ ඉන්න දෙන්න එළවපු නැති ටික තමයි මේ කොහොම හරි නැත්තම් අපිව එලවන්න තරම්. මොකද අපි එකක් ගත්තොත් තාල්ල පොඩ්ඩේ ආල්ලේක එපා කියලා ඒක අයින් කරනවා. අහසට සොඳුරුද සඳ කෙතරම් කසකට සොඳුරු මේ පේනවා නේද අපි කාලා තියෙන විදිය අපි නිකන් අර ඌරු පැටව වගේ කාලා තියෙන්නේ මේ.
හැමතැනම හාලලා මෙයා තමයි ගොඩක්ම හාලන එක්කෙනා. ඔව්. මෙන්න මේ බීම එක නම් මාර රහයි. ඔය අස් කරන්න දෙයක් නැක්කම. ආවේ. මේක ඒකට අතවනවන යන්නේ කියපම් මේකස්සේ. වැඩි හිටියෝ දෙන්න. මේ ඉන්නේ වැඩි හිටියෝ දෙන්න. මේ සීනි පැකට් එකක් දාලා දෙන්න දාන්න. මේක දාන්න. යා සීනි පැකට් එක ගෙදර යන්නේ. මේ අම්මා මේ අස් කරන එක්කෙනා අපේ. මේ අපි දැන් යන්නේ. Garage. ඉතින් අපි කාලා කරලා හොම්ම ගෙදර ගියා. මොකද ඒ වෙලේ චුට්ටක් රෑ වෙලා තිබ්බේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දකින්නේ අපි ඒ ගෙදර යන ගමන් තමයි. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන් ඉන්න. තව පොඩි වෙලාවකින් අපි ගෙදර යනවා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකටම ඇඩ් කරනවා අපි ඉරිදා උදේ කරපු ඒ පල්ලි ගිහින් ඒ ටිකත් මම මේ වීඩියෝ එකටම ඇඩ් කරා. අහසට සොඳුරුද සඳ කෙතරම් කසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ කෙතරම් එතරම් නීරී ඔබ මට නම්. අපි පූජාවෙන් පස්සේ ආවා මේ මල් එකක් ගන්න. ඉතින් අපි හැම ඉරිදම ගෙදරට මල් එකක් ගන්නවා. ඒකින්ද මේ සතියෙත් ගත්තා. අරගෙන ඊට පස්සේ අපි ගියා මැක්ඩොනල්ඩ් එකට උදේට කන්න. ඉතින් අපි උදේට කාලා කරලා ආව එතන තිබ්බ කඩේකට බඩු වගේක් ගන්න. ඉතින් මම හිතුවා මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා කියලා. එහෙනම් ආපහු වෙන දවසකට තවත් ලස්සන වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්න.